අභ්‍යවකාශයේ බෝම්බයක් පිපුරුවොත් ඔයයි බෝම්බෙකුයි අභ්‍යවකාශයට යනවා. හරිද? ඔයා බෝම්බේ පුපුරවන අභ්‍යවකාශයෙන්. එකක් තමයි විද්‍යුත් චුම්බක තරංග වලට යන්න මාධ්‍යයක් ඕනේ නැහැ. එයාට ගමන් කරන්න මීඩියම් එකක් ඕනේ නැහැ, මාධ්‍යයක් ඕනේ නැහැ. රික්තයක් හරහා වුණත් වාතය හරහා වුණත් මෙයාට යන්න පුළුවන්. හැබැයි ඔය මේ ශබ්දයේ වගේ තරංග වලට යාන්ත්‍රික තරංග කියලා ඒවට කියන්නේ. ඒව ගැන අපි ඉගෙන ගන්න නැහැ කෙමිස්ට්‍රි වල. ඒවට යන්න මාධ්‍යයක් ඕන ළමයි. දැන් උදාහරණයකට අභ්‍යවකාශයේ බෝම්බයක් පිපුරුවොත් ඔයයි බෝම්බෙකුයි අභ්‍යවකාශයට යනවා. හරිද? ඔයා බෝම්බේ පුපුරවන අභ්‍යවකාශයෙන්. මොන වගේ සද්දයක් ඇහෙද? මොන සද්දයක් ඇහෙන්නේ නැහැ. එච්චරයි. හරි. පේනවා වෙන පිපුරුවක් පේනවා. ඇයි? ආලෝකය කියන්නේ විද්‍යුත් චුම්බක තරංගනේ. ආලෝකය විද්‍යුත් චුම්බක තරංග. හොඳට පේනවා. අර දැවැන්ත පෘථිවියේ පේන මහා සමාන පිපුරුවක් පේනවා. හැබැයි සද්දයක් නැහැ. හරි. සද්දයක් ඇහෙන්නේ නැහැ. හේතුව ඉතින් සද්දයක් ඇහෙන්න බෑනේ. අතරින් ශබ්දය කියන එක අපිට එන්නේ මොන හරි අංශු වායු ගෝලයේ වාත අංශු කම්පණයෙන් තමයි සද්ද එන්නේ. ඒතර ඒකේ සද්ද අපිට කොහොමදවත් එන්න විදියක් නැහැ. අපිට මේ ආලෝකය පේන්න බලමු. මොකද ආලෝකය කියන්නේ විද්‍යුත් චුම්බක තරංගයක්, ශබ්දය කියන්නේ යාන්ත්‍රික තරංගයක්. ඒක සෑහෙන වෙනසක් ඈ. කියන්නේ මෙහි පිපුරුමකදී ලොකු සද්දයක් ඇහෙනවා. අභ්‍යවකාශ පිපුරනේ මොකුත් සද්දයක් ඇහෙන්නේ නැහැ. කිසිම සද්දයක් ඇහෙන්නේ නැහැ. මේ ඇහෙන්න ඉතින් මාධ්‍යයක් නැහැ. මේ තරංගයට ගමන් කරන. මේක මරු. හරි. තව මොනවද විද්‍යුත් චුම්බක තරංග ඕගොල්ලෝ දන්න?